මේක අපේ රටේ වැඩ කරන විරුවන්ට පුංචි පණිවිඩයක්. ත්‍රිවිධ හමුදාවට විශේෂයෙන් පණිවිඩයක්, බුද්ධ්‍යංශ වලට විශේෂයෙන් පණිවිඩයක්, පොලිසියට විශේෂ පණිවිඩයක්. සැබෑ විරුවන්ට අපි වගේ පොන්නෝ ජීවත් වෙන ලෝකෙක වැඩ පෙන්නන සැබෑ විරුවන්ට පුංචි පණිවිඩයක්. පෙරේදා මට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක් කතා කරා WhatsApp වලින්. එයා මට කිව්වා එයාට මේ රටේ රජකම දරන්න පුතෙක් හදාගන්න ඕනේ කියලා. එයාට තියෙන බලාපොරොත්තුව. මේ රට එක්සේසත් කරන රජෙක් උපදවා ගන්න ඕනේ කියලා නාවික හමුදාවේ නිලධාරියෙක් මට කිව්වා. එයා මේ වෙනකොට පුතාගේ නමින් චෛත්‍යයකුත් හදලා තියෙන්නේ කිව්වා. ඊට අමතරව ඇතෙක් බරට වස්තුව දෙන්න පොරොන්දු වුණා කිව්වා. මම හිතන්නේ දළදා මාලිගාවට හරි ඔය වගේ පූජනීය ස්ථානයකට. ඇතෙක් සෑහෙන්න බරයි. ඉතින් ඇතෙක් බරට වස්තුව දෙන්න පොරොන්දු වුණා කිව්වා. ඒ මදිවට චෛත්‍යයක් හදලා පූජා කරා පුතාගේ නමෙන් කියලා කිව්වා. තව ගොඩාක් විස්තර කිව්වා කරපු දේවල් එක දේවල් එකක්වත් හරි ගියේ නැහැ. මේ රට එක්සේසත් කරන්න පුතෙක් බිහි කරගන්න නාවික හමුදාවේ නිලධාරියෙක්. ඉතින් මං එයාට නියම මාර්ගය පෙන්නුවා. ඒකට කියන්නේ సంతాන ගෝපාල යන්ත්‍රය කියලා. సంతాන ගෝපාල යන්ත්‍රය. එහෙම නැත්නම් సంతాන ගෝපාල මන්ත්‍රයත් මේ වීඩියෝ එකේ අන්තිමට හම්බ වෙයි. సంతాන ගෝපාල කියන්නේ ක්‍රිෂ්ණව තමන්ගේ බිරිඳගේ කුසට ගෙන්නන යන්ත්‍රේ. ක්‍රිෂ්ණා කොන්ෂස්නස්. එහෙම නැත්නම් රාම කොන්ෂස්නස්. ඕක තමයි අවුල. ඉතින් රාම කොන්ෂස්නස්. රාම විඥානය, ක්‍රිෂ්ණ විඥානය කියන්නේ දෙකම විෂ්ණු. ක්‍රිෂ්ණ නම් අවුලක් නැහැ. බඩුවක් ගහලා ඉන්න පුළුවන්. මේ රාමත් එනවනේ. කෙලිය තමයි නේද. ඉතින් මට මෙතන කියන්න තියෙන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවට විශේෂයි මේ පණිවිඩේ. ඔයගලන්ට ඕන නම් මේ රට කරන පුතෙක් බිහි කරගන්න ඇතෙක් බරට වස්තුව නම් වියදම් කළා වැඩක් වෙන්නේ නැහැ ඉස්සරහට. ඊතරක් නෙමෙයි චෛත්‍ය හැදුවත් වැඩක් වෙන පාඩක් නැහැ. අපේ මහින්ද මහත්තයත් හැදුවනේ සඳහිරු සෑය. ඉතින් මට කියන්න තියෙන්නේ හරි ලේසි. සක්විති රජෙක් තමන්ගේ බිරිඳගේ කුසට ගන්න හරි ලේසි. මං එක බුදියන්න ඕනේ නැහැ. කරදරයක් නැහැ. මට කොහොමද ඒ ගැන විශේෂ ආසාවක් දැන් නැහැ. දැන් මට අවුරුදු 45ක් වෙනවා. මට නම් ළමයි හදන්න තත්ත්වයක් ඉස්සරහට ඇති වෙයි කියලා මට විශ්වාසයක් නැහැ. දවසකට පලස්තීනේ ළමයි කී දෙනෙක් මලාද? ලංකාවේ මේ විදියට ඔළුවට බෝම්බයක් වැටෙන්න එකෙක් හදන්න මට කිසිම ඕනෙකමක් නැහැ. මේ ලෝකේ හැම දරුවෙක්ම මගේ දරුවෝ වගේ තමයි මට. මේට අවුරුදු කිහිපයකට කලින් මට මේ ගමේ කෝටිපති ව්‍යාපාරිකයෙකුත් කිව්වා පොතක් ලියන්න ඕනේ, ගහක් හිටවන්න ඕනේ, ළමෙක් හදන්න ඕනේ කියලා. මම එයාට කිව්වා පොතක් නම් ලියලා තියෙන්නේ, ගසුත් හිටවලා තියෙනවා. මටත් එක්ක ඔයාගේ පුතාලා ළමයි හදනවනේ නේද කියලා. ඉතින් ඒකෙන්ද ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. රජ වෙන්න පැටියෙක් හදන්න, රජ පැටියෙක් හදන්න. ඕන කෙනෙකුට මෙන්න chance එක. ඇතෙක් බරට වස්තුව දීලා නම් හරියන්නේ නැහැ පුතෝ. චෛත්‍ය හදලා හරියන්නේත් නැහැ. ක්‍රමයක් තියෙනවා. ඕන්නම්. ඉතින් මට කියන්න තියෙන්නේ අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ, තුන් සිංහලයම නෑදෑයෝ කියලා. අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ, තුන් සිංහලයම නෑදෑයෝ කියලා. ඔකට නම් කැමති වෙන එකක් නෑ. ඔය ඇතෙක් බරට හෙරොයින් විකුණන අය, ඇතෙක් බරට අයිස් විකුණන අය කැමති වෙන එකක් නෑ. හැම කියන්නේ. උනාලේ මෙන්න පණිවිඩේ. సంతాන ගෝපාල යන්ත්‍රය. විමුක්තිේශ්වර විෂ්ණු අවතාර කල්කිගේ පින්තූරයක් එක්ක సంతాන ගෝපාල යන්ත්‍රය මං එයාට ලස්සනට හදලා දුන්නා. මේක රත්තරන් පාටට ෆ්‍රේම් කරලා පහනක් තියන්න වැඩේ සිද්ධ වෙයි කියලා. ඉතින් එයා කතා කරෙත් නැහැ. මං එයාට කිව්වාගේ හඳහන පොඩ්ඩක් මට ලබා දෙන්න කියලා බලන්න මොකද මේ ඇත නාස්ති වුනේ කියලා. මොකද මේ චෛත්‍යයක් නාස්ති වුනේ. චෛත්‍යෙත් නාස්ති වුණා, ඇතෙක් බාට වස්තුවත් නාස්ති වුණා. රජ පැටියා ආවේ නැහැ. ඉතින් රජ පැටව ඉරාජ්ගෙන් අහලා බලන්න මම වෙනකොට රජ පැටව බිලියන ගාණක් කක්කුසියට හලලා තියෙනවා. ඉරාජ් වීරරත්නගේ සුරත සින්දුව අහලා බලන්න මම මේ වෙනකොට රජ පැටව බිලියන ගාණක් කක්කුසියට හලලා තියෙනවා. වෙන කොහෙටවත්ම හලලා නැහැ. කොහෙටවත්ම නැහැ. කක්කුසියට හැලුවේ. ඉතින් තව එක රජ පැටියෙක් හදා ගන්න ඕන නම් මේ సంతాන ගෝපාල මන්ත්‍රයේ තියෙනවා.
මේ ඉස්සරහට තියෙන විස්තර ටිකත් බලන්න. ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ලංකාවේ බලගත්තු රජවරුන්ට පණිවිඩයක් මේ වෙනකොට මං රජ පැටව් බිලියන ගාණක් කක්කුස්සියට හලලා තියෙනවා. වතුර එක ගහලා තියෙනවා හලලා. ඉතින් තව එකෙක් හදාගන්න මොකද්ද නේද ඇතෙක් බාරට වස්තුව. චෛත්‍ය හදන්න. කැමති කෙනෙකුට මෙන්න පණිවිඩේ. බොහොම ස්තුතියි. අපි හැමෝම අහලා තියෙනව නේද අර දියසේන කුමාරයා ගැන. ඒ කියන්නේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවිකයෝ මංග බලාගෙන හිටපු කවදා හරි දවසක ඇවිත් මේ රට බේරගන්නීවි කියලා විශ්වාස කරපු කෙනා. ඔව් ඇත්තටම අපි හැමෝම වගේ ඒ කතාව පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙලෝ. ඉතින් මේ දියසේන කුමාරයා කියන්නේ කවදාවත් බිහි වෙන්න නියමිතව හිටපු පුද්ගලයෙක් නෙවෙයි නා. කොහොමද අර අවුරුදු දහස් ගණනක් පරණ ඒ ප්‍රබල අනාවැකිය අපි පරම්පරා ගණනාවක් තිස්සේ සම්පූර්ණම වැරදිට තේරුම් අරගෙන තියෙනවා නම් මොකද හිතෙන්නේ? අද අපි මේ ගැඹුරු විමර්ශනය හරහා සූදානම් වෙන්නේ අපේ සාම්ප්‍රදායික අවබෝධය සම්පූර්ණයෙන්ම උඩියට කුරු කරන ඊටමත් ආකර්ශනීය සටහන් පෙළ දිගහරලා බලන්නයි. ඒක ඇත්තටම අපේ මුළු චින්තන රටාවම ප්‍රශ්න කරන කාරණාවක්. අර සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ ලෝකේ ඉරණම ජාතින්ගේ අනාගතය තීරණය කරන්නේ අපිට ඇහැට පේන දේශපාලන බලවේග කියලා නේද? ඔව් ඒ කියන්නේ අතිවිශාල හමුදා ශක්තියින් එමත් නැත්නම් අර බිලියන පතීන්ගේ සල්ලි බලය වගේ දේවල්නේ අපි දකින්නේ. හරියටම හරි. අන ඒ වගේ අපි නිතරම දකින්න කැමතියි භෞතික දේවල්. හැබැයි මේ මූලාශ්‍රවලට අනව එක මායාවක් විතරයි. අද අපි කතා කරන මේ විග්‍රහය අපිට පෙන්වා දෙන්නේ ඉතිහාසයේ හැඩගස්වන සැබෑ බලවේගයන් ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඒ වගේම අදෘශ්‍යමාන ඒවා බවයි. ඇත්තටම ඒක හරි පුදුම හිතන කතාවක්. ඉතින් අද අපි මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ රතුමකරාගේ දියසේන කිරණය කියන සටහන් සහ විශ්ලේෂණ පෙළක්. ඔව් ඒ සටහන් පෙළ තමයි අපි අද සම්පූර්ණයෙන්ම විමර්ශනය කරන්නේ. මේකේ මූලික අරමුණ වෙන්නේ අර බාහිර ලෝකයේ දේශපාලනික අර්බුද දිහා බලාගෙන ඉන්නව වෙනුවට ලෝකීය සිදුවන දේවල් පාලනය කරන අදෘශ්‍යමාන බලවේග මොනවද කියන එක තේරුම් ගන්න එක. ඒ වගේම අපි මෙතෙක්කල් බලාපොරොත්තු වුණු අර ගැලුම් කරුවා කියන සංකල්පයේ තියෙන විස්මිත යථාර්ථ හිල්දරව් කරන එක. ඉතින් මේ සටහන් පෙළ අපිට මුලින්ම ඉදිරිපත් කරන්නේ හරිම ගැඹුරු සංකල්පයක්. ඇලිස් ඒ බේලිගේ ඉගැන්වීම් උපුටා දක්වමින් රචකයා පෙන්වා දෙන්නේ ලෝක ඉතිහාසය කියන්නේ නිකම් අහමු සිදුවීම් මාලාවක් නෙවෙයි කියන එකයි. ඒ කියන්නේ අපිට නොපෙනෙන පාලනයක් තියෙනවා කියන එකද? ඔව් සමස්ත මානව ඉතිහාසය සහ ජාතීන්ගේ ගමන් මගේ හැඩ ගැහෙන්නේ මৌলিক කිරණ හෙවත් ශක්තියින් 7ක් මගින් කියලා තමයි එතනදී කියන්නේ. මේවා නිකම්ම වියුක්ත පොත්වලට සීමා වුණු අදහස් නෙවෙයි. මේවා මානව විඥානයත් එක්ක නිරන්තරයෙන් ගැටෙන ප්‍රබල ජීවමාන බලවේගයන් විදිහටයි හැඳින්වෙන්නේ. පොඩ්ඩක් ඉන්න අපි ඔය සංකල්පය තවදුරටත් පැහැදිලි කරගමුකෝ. මේ කියන කිරණ 7 කොහොමද අපිව පාලනය කරන්නේ? මේක හරියට අපි නොදැනුවත්ම අපේ මොළය සම්බන්ධ වෙලා තියෙන අදෘශ්‍යමාන Wi-Fi network එකක් එහෙමත් නැත්නම් අර රේඩියෝ ෆ්‍රීකවන්සිස් ටිකක් වගේ නේද? අන්න හරි. ඒක ඊටමත් නිවැරදි නිදර්ශනයක්. ඒ කියන්නේ අපි හිතන්නේ අපි අපේ නිදහස් කැමැත්තෙන් තීරණ ගන්නවා, දේශපාලනය කරනවා, යුද්ධ කරනවා කියලා. ඒත් ඇත්තටම අපි කරන්නේ මේ කියන අදෘශ්‍යමාන ශක්තියින්ට නොදැනුවත්ම ප්‍රතිචාර දක්වන එක විතරයි. ඔව් ඒ උපමාව හරියටම ගැලපෙනවා. මේ විග්‍රහයට අනුව මේ ශක්තියින් අපේ නිදහස් කැමැත්ත බලහත්කාරයෙන් උදුරගන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා අපේ මනස ක්‍රියාත්මක වන පරිසරය හැඩගස්වනවා හැමත් නැත්නම් කන්ඩිෂන් කරනවා. මෙතනදී අපිට වැදගත්ම වෙන්නේ මේ ලෝකයේ දැන් පවතින දැවන්ත අර්බුද සහ ව්‍යාකූලතාවය තේරුම් ගන්න එක. ඔව් මේ කාලේ මුළු ලෝකෙම ලොකු අස්ථාවර බවක් පේන්න තියෙනවනේ. දේශපාලන ක්‍රම කඩා වැටෙනවා. මිනිසුන්ගේ මතවාද වෙන කවරදාටත් වඩා අන්තගාමී වෙලා තියෙනවා. මේකට හේතුව මොකද්ද? මේ විශ්ලේෂණය පැහැදිලි කරන්නේ අපි දැන් ඉන්නේ දවන්ත සංක්‍රාන්ති සමයක කියලයි. ඒ කියන්නේ මේ ලෝකය පසුගිය අවුරුදු 2000ක පමණ කාලයක් පාලනය කළායයි සැලකෙන 6 වන කිරණය මේ වන විට ඉවත් වෙමින් පවතිනවා. එතකොට අලුත් කිරණයක් එනවා ඇති නේද? හරියටම හරි. ඒ වෙනුවට අලුතින් 7 වෙනි කිරණේ ලෝකයට අතුළු වෙමින් පවතිනවා. අද අපි දකින මේ සියලුම ආර්ථික දේශපාලනික සහ සමාජීය අර්බුද මූලික වශයෙන් මේ කිරණ දෙක අතර තියෙන ඝට්ටනේ ප්‍රතිඵලයක්. පැරණි ශක්තිය එල්ලිලා ඉන්න උත්සාහ කරන පද්ධති සහ අලුත් ශක්තියෙන් ඉල්ලා සිටින ව්‍යස්කම අතර තමයි මේ යුද්ධය සිද්ධ වෙන්නේ. එතකොට අර ඉවත් යනවා කියන 6 වෙනි කිරණය තමයි මේ සමස්ත කතාවේ කේන්ද්‍රස්ථානය වෙන්නේ. අපි ඒක ටිකක් විනිවිද දකිමු. මේ සටහන් වල මේ 6 වෙනි කිරණය හඳුන්වන්නේ භක්තිය සහ පරමාදර්ශීය විද්‍යාවද නේද? ඔව් ඉංග්‍රීසියෙන් devotion and idealism කියලා තමයි ඒක හඳුන්වන්නේ. හැබැයි භක්තිය කියන්නේ සාමාන්‍යයෙන් හොඳ දෙයක් විදිහටනේ අපි දකින්නේ. ඇයි මේක ප්‍රශ්නයක් වෙන්නේ? ඒක මෙහෙමයි.
ඕනෑම ශක්තියක පහළම මට්ටමක් සහ ඉහළම මට්ටමක් තියෙනවා. මේ 6 වෙනි කිරණේ ස්වභාවය හරිම අපූර්වයි වගේම හරිම භයානක වෙන්නත් පුරුවන්. ඒක සාමාන්‍ය මිනිස්යන් හරහා ක්‍රියාත්මක වෙනකොට ඒකේ පහළම මට්ටම විදිහට අපි දකින්නේ අන්තවාදය, අන්ධ භක්තිය සහ හැඟීම්බර අන්තගාමීත්වය. ඒ කියන්නේ ලෝකයේ වෙන ආගමික යුද්ධ වගේ දේවල්ද? පැහැදිලිවම. ඉතිහාසයේ දිහා බැලුවොත් මේක පැහැදිලි. අර කුරුස යුද්ධ, ආගමික මරා ගැනීම, අද කාලේ දකින දේශපාලන පක්ෂවලට තියෙන අන්ධ භක්තිය වගේ දේවල් මේ හැමදේම මේ 6 වෙනි කිරණේ පහළ ස්වභාවයේ ප්‍රතිඵල. තමන්ගේ පරමාදර්ශය, තමන්ගේ ආගම හෝ ජාතිය තමයි එකම හරි දේ කියලා හිතාගෙන ඒ විනුවෙන් අනිත් අයව විනාශ කරන්න පවා පෙරෙන්නේ මේ ශක්තිය අවභාවිතාව නිසායි. ඒ කියන්නේ අපි මේ දකින දේශපාලන ඝාතන යුද්ධ ඔක්කොම මිනිස්යාගේ නරකකමට වඩා යම්කිසි ශක්තියක් වැරදි විදියට ග්‍රහණය කරගැනීමේ ප්‍රතිඵලයක්. ඒකට යම්කිසි කෙනෙක් මේකේ නිවැරදි පැත්ත, ඒ කියන්නේ ඉහළම මට්ටම ප්‍රගුණ කළොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම ඒක විශාල වෙනසක් කරනවා. කෙනෙක් මේ 6 වෙනි කිරණයේ ශක්තිය ඒකේ ඉහළම මට්ටමින් ප්‍රගුණ කරොත් එතනදී සිද්ධ වෙන්නේ අර කියන අන්ධ භක්තියෙන් අනුන්ව විනාශ කරන එක නෙවෙයි. එතනදී වෙන්නේ දේව කැමැත්තට හෝ විශ්වීය ධර්මතාවයට සම්පූර්ණයෙන්ම තමන්මම යටපත් කිරීම. අන්නේ උසස්ම මට්ටම තමයි গুপ্ত විද්‍යාවේදී සහ ලෝකයේ විවිධ ආගමික දර්ශනයන් වලදී විවිධ නම් වලින් හඳුන්වන්නේ. ආහා අන්න එතනින් තමයි මේක අපේ සංස්කෘතියින්ද සම්බන්ධ වෙන්නේ නේද? සටහන් පෙළ මේ උසස්ම තත්ත්වය විවිධ සංස්කෘතීන් වල පුරාවෘත්ත එක්ක සමපාත කරනවා. ඔව් ඒක හරිම අපූර්ව සමාන කිරීමක්. මට මතක විදිහට ඊජිප්තු දර්ශනයේ මේක හඳුන්වන්නේ හෝරස් විදිහට, গুপ্ত විද්‍යාවේ මේක කුමාර සංකල්පේ, Hindu දර්ශනයේ මේක ස්කන්ධ. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න අර මුරුගන් දෙවියන්ගේ සංකල්පය විදිහටයි දක්වන්නේ. පැහැදිලිවම. ලිපියේ විශේෂයෙන්ම සඳහන් වෙනවා ස්වාමි සිවානන්දගේ ඉගැන්වීම් ගැන. ඒ ඉගැන්වීම් වලට අනුව ස්කන්ධ කියන්නේ කෝවිලක ඉන්න හුදෙක් ආගමික දේවතාවෙක් නෙවෙයි. එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක ස්කන්ධ ශක්ති නමින් හැඳින්වෙන මනෝවිද්‍යාත්මක සහ අධ්‍යාත්මික ජීවමාන බලවේගයක්. මේ බලවේගය කෙනෙකුගේ ඇතුලේ අවදි වුණාම ඒකෙන් මිනිසියෙකුගේ ඇතුලේ තියෙන අන්ධකාරය, විශේෂයෙන් මේ ඊගෝව නැත්තම් මමත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. වව්! ඒ කියන්නේ අර මුරුගන් දෙවියන්ගේ අතේ තියෙන වේලායුධයෙන් සංකේතවත් කරන්නේ භෞතික ආයුධයක් නෙමෙයි, අපේ ඇතුලේ තියෙන අඥානකම සහ ඊගෝව සිදුරු කරලා විනාශ කරන ඒ තීනු බුද්ධියයි නේද? හරියටම. ඒක මානසික ආයුධයක්. මේ විදිහක ඊගෝව නැතිවුණු කෙනෙක්ට විශ්වයේ තියෙන උසස්ම බුද්ධියක් එක්ක කෙලින්ව සම්බන්ධ වෙන්න පුරුවන්. ඒක තමයි මේ 6 වෙනි කිරණයේ ඉහළම ප්‍රකාශනය. ඉතින් මේක එක පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික ගමනක් විතරක් නෙවෙයි කියන එකයි මේ විග්‍රහය තුලින් මතුවෙන ඊළඟ ප්‍රබලම කාරණය. එක පුද්ගලයෙකුගේ ඇතුලේ අවදි වෙන මේ ස්කන්ධ ශක්තියට පුළුවන්ලු මුළු ජාතියකම ඉරණම වෙනස් කරන්න. මේක තමයි අර අපේ ලාංකීය සංදර්භයට අනි දියසේන කුමාරනාවකයට කිලින්ම සම්බන්ධ වෙන්නේ. ඔව්. මේක තමයි මේ සටහන් පෙළේ තියෙන විස්මිතම හෙළිදරව්ව කියලා මම හිතන්නේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඇතුලේ දියසේන කුමාර කියන අනාවැකිය පරම්පරා ගණනාවක් තිස්සේ පැවතගෙන එනවානේ. ඔව් අපි දියසේන කුමාරයව දකින්නේ කොහේ හරි ඉඳලා පිටතින් නැවිත් මුළු රටම බේරා ගන්න ගැලුම්කරුවෙක් විදියටනේ. අන්න ඒකයි. රට දැඩි අර්බුදයකට පත් වුණාම, සමාජය පිරිහුණාම එහෙම කෙනෙක් එයි කියලා මිනිස්සු බලන් ඉන්නවා. නමුත් මේ ලිපිය මේ නමේ වාග් විද්‍යාත්මක අරුත විශ්ලේෂණය කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට. ඇත්තටම ඒ වාග් විද්‍යාත්මක විග්‍රහය මගේ ඇස්සරිය. දිය කියන්නේ ආලෝකය නැත්තම් කිරණ කියන අදහසට, සේන කියන්නේ අනදෙන නිලධාරියා, නායකයා නැත්තම් හසුරුවන්නා කියන එකට. අන්න හරි. ඒ අනුව දියසේන කියන්නේ දිව්‍යමය කිරණ හසුරුවන්නා කියන අදහසයි. මේක අර අපි කලින් කතා කරපු 6 වෙනි කිරණයේ ඉහළම තත්වය වන කුමාරහෝස් ඛණ්ඩ තත්වයට කෙලින්ම සමාන වෙනවා. පැහැදිලි. ඒ කියන්නේ මේක එක්තරා විඥාන මට්ටමක් ගැන කියවෙන දෙයක්. හරියටම. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ අනාවැකියෙන් කියන්නේ කොහේ හරි ගමක ඉපදිලා අශ්වයෙක් පිටි හරි අහසින් හරි යන එක්තරා විශේෂ පුද්ගලයෙක් ගැන නෙවෙයි. දියසේන කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට ළඟා වෙන්න පුළුවන් විඥාන මට්ටමක් කියන එකයි මේකෙන් කියවෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මොට ඔතනදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. අපි මේක සාමාන්‍ය මිනිස්සෙක්ගේ කෝණයෙන් බලමු. මේක ඇහිලා තියෙන නිකම්ම දාර්ශනික නිදහසට කරුණක් වගේ නේද? ඒ කියන්නේ කොහොමද? මෙහෙමයි. පරම්පරා ගණනාවක් තිස්සේ මිනිස්සු දුක් විඳිනවා. අසාධාරණයට ලක් වෙනවා. ඒ මිනිස්සු සැබෑ නායකයෙක් එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අසරණ මිනිස්සුන්ට නායකයා එළියේ නෙවෙයි ඉන්නේ, ඔයාලගේ ඇතුරේ කියද කියන එක
හරිම ලේසි වගකීමෙන් පැනලා යන උත්තරයක් වගේ පේන්න පුළුවන්. මේ ලියවිල්ල කොහොමද මේක සාධාරණීකරණය කරන්නේ? ඒක ඊටමත් තර්කානුකූල ප්‍රශ්නයක්. ඇත්තටම බැලුවොත් වගකීමෙන් පැනලා යන්නේ බාහිරින් එන නායකයෙක් අපේ ප්‍රශ්න විසඳයි කියලා බලාගෙන ඉන්න එක හරහායි. ඒක තමයි සැබෑ නිදහසට කරුණ. ලිපිය පැහැදිලි කරන්නේ මේ අනාවැකිය හුදෙක් අනාගත වාක්‍යයක් නෙවෙයි, ඒක මනුෂ්‍යත්වයට කරන දැවන්ත ආරාධනයක් කියලයි. ඒ කියන්නේ අපිම පෙසි ගැලවුම් කරුවා වෙන්න ඕනේ කියන එකද? ඔව්. සැබෑ කුමාරයා කියන්නේ උපදින කෙනෙක් නෙවෙයි, අවදිවන කෙනෙක්. බාහිරින් එන ගැලවුම් කරුවෙකුට කවදාවත් ජාතියක අභ්‍යන්තර විඥානය වෙනස් කරන්න බෑ. ඒක වෙන්න ඕනේ ඇතුළතින්මයි. තමන්ගේ දුක නැති කරන්න පිටින් කෙනෙක් එනකම් බලාගෙන ඉන්න එකම තමයි ඒ දුක දිගටම පවතින ප්‍රධානම හේතුව. ඒ කියන්නේ අපි චිත්‍රපටවල වගේ සුපිරි වීරයෙක් කෙනකම් බලාගෙන ඉන්න එක නැවතුවේ යුතුයි. එතකොට අපිට මතුවෙන ඊළඟ ප්‍රශ්නය තමයි මේ තරම් බලගතු විඥාන මට්ටමක් තියෙනව නම් ඕනෑම කෙනෙකුට මේ තත්වයටපත් වෙලා මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් නම් ඇයි අපිට තාම බැරි වුණේ මේ තත්වයටපත් වෙන්න? ඒකට තියෙන ප්‍රධානතම සහ එකම බාධාව විදිහට මේ සටහන් පෙන්වා දෙන්නේ අපේ ඊගෝව. එහෙම නැත්නම් මමත්වයයි. මමත්වය තමයි එහෙනම් මේකට හරස් වෙන්නේ. හරියටම. ඊගෝව හැමතිස්සෙම බලන්නේ පාලනේ තමන්ගේ අතේ තියාගන්න. ඒක හැම වෙලෙම ආරක්ෂාව හොයනවා. සමාජයෙන් පිළිගැනීම හොයනවා. තමන්ට දේවල් අහිමි වෙයි කියන බයෙන් තමයි ඊගෝව ක්‍රියාත්මක වෙන්නේ. අර කතා කරපු 6 වෙනි කිරණේ ඉහළම තත්වයටපත් වෙන්න නම් පළමුවෙන්ම මේ ඊගෝව සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕනේ. ඒ කියන්නේ මගේ කැමැත්ත නෙවෙයි විශ්වීය කැමැත්ත කියන තැනටපත් වෙන එක. හැබැයි අපි මේක කොහොමද ප්‍රායෝගිකව තේරුම් ගන්නෙ? යම් කෙනෙක් ඊගෝව අතහැරියාම කොහොමද එතනින් බලයක් නිර්මාණය වෙන්නේ? මොකක්ද එතන ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය? කෙනෙක් ඇත්තටම තමන්ගේ ඊගෝව සම්පූර්ණයෙන්ම අතහරනකොට සිද්ධ වෙන යාන්ත්‍රණය ගැන මේ විග්‍රහයේ ඉතා ගැඹුරින් විස්තර කරනවා. එතනදී අවදි වෙනවා ආඥා චක්‍රය කියන දෙයක්. මේ ආඥා චක්‍රය කියන්නේ මොළයේ තියෙන ධම්ම සහ විධානය ලබා දෙන කේන්ද්‍ර ස්ථානයක්. ආඥා චක්‍රය. ඒක වැඩ කරන්නේ කොහොමද? මෙහිමයි ඊගෝව තිනකන් අපේ මනස හරිම ഘോഷාකාරී හැම වෙලේම බයෙන් ක්‍රියා කරන්නේ. නමුත් ඊගෝව අතහැරියාම මනස සම්පූර්ණයෙන්ම නිශ්චල වෙනවා. අනේ ඒ නිශ්චලතාවය තුලින් තමයි ලෝකේ යථාර්ථයක් විදිහට දකින්න පුළුවන් වෙන්නේ. එතනදී තමයි අර කමාන්ඩර් එහෙමත් නැත්නම් සේන කියන කෑල්ල ක්‍රියාත්මක වෙන්නේ නේද? නමුත් මේ ආඥා චක්‍රයෙන් විධාන දෙනවා කියන්නේ මොකක්ද? ඒක හරියට මනෝවිද්‍යාත්මක බලපෑමක්ද? ඔව්. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි පිරිසිදු වුණු ආඥා චක්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ලෝකේ නායකයෙක් වගේ බලහත්කාරයෙන් නෙවෙයි. දැන් සාමාන්‍ය ලෝකේ නායකයෙක් අන දෙන්නේ නීතියෙන්, තර්ජනයෙන් නැත්නම් ආයුධ බලයෙන්නේ. ඔව්. ඊට එහෙම නැතෝ කොහොමද පාලනය කරන්නේ? මේ විඥාන මට්ටමටපත් වුණු කෙනෙක් යථාර්ථයේ පාලනය කරන්නේ විශ්වීය බුද්ධිය සමග තියෙන එකගතාවය හරහායි. ඒ කෙනාට ලෝකෙ එක්ක අරගල කරන්න අවශ්‍ය නැහැ. ඔහුට පුළුවන් ශක්තිය ගලාගෙන යන නිවැරදි දිශාව පෙන්වා දෙන්න විතරයි. ඔහු ගන්නේ සබාධාරමට එකන තීරණ. හැබැයි ඔතනදී මට තව ප්‍රශ්නයක් එනවා. අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම බලය කියන දේ මිනිසයන්ම දූෂණය කරනවා කියලා. යම්කිසි පුද්ගලයෙක් මේ තරම් විශාල ශක්තියක්, මේ තරම් බලගත් විඥාන මට්ටමක් ලබා ගත්තොත් ඒක සමාජයට විනාශකාරී විදිහට පාවිච්චි වෙන්න බැරිද? ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. විශ්ලේෂණයේ ඒකට දෙන නිශ්චිත පිළිතුර තමයි මහා කරුණාව කියන සංකල්පය. අර කියපු ස්කන්ධ ශක්තිය නැත්නම් කුමාර විඥානය බලගැන්වෙන්නේ පුද්ගලික අරමුණු වලින් නෙවෙයි මහා කරුණාවෙන්. ඒ කියන්නේ හුදෙක් කෙනෙක් ගැන දුක් වෙනවා කියන හැඟීම්බර දුර්වලකම නෙවෙයි නේද? මේ මහා කරුණාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ සෛලය අනිත් සෛල ගැන හිතන්නේ නැතුව Tamanට විතරක් ඔක්කොම පෝෂණය ඇද ගන්නවා කියලා. එහෙම වුණොත් අපි ඒ தත්ත්වයට කියන්නේ පිළිකාවක් කියලා නේද? හරියටම හරි. අද සමාජයේ ඊගෝවෙන් වැඩ කරන මිනිසුත් ඒ වගේ තමයි. නමුත් මහා කරුණාව කියන්නේ අර සෛලය තේරුම් ගන්නවා Taman මේ මුළු ශරීරයේම කොටසක් කියලා. ඒ නිසා ඒ සෛලය වැඩ කරන්නේ මුළු ශරීරයේම නිරෝගීකම වෙනුවෙන්. අන්න ඒ වගේ සමස්ත ජීවීන්ම එකිනෙකාට සම්බන්ධයි කියන ගැඹුරු අවබෝධය තුල ඉන්න කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ Tamanගේ පෞද්ගලික වාසියට නෙවෙයි මුළු මහත් සමාජයේම යහපත වෙනුවෙන්. පැහැදිලි. ඒ වගේ සුරක්ෂිත සහ පිරිසුදු චේතනාවකින් යුතුව ක්‍රියා කරන කෙනෙකුගේ බලය කවදාවත් දූෂණය වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඔව් ඒක තමයි ඇත්ත. මට තේරෙනවා මේක හරියට අර පොකුණකට ගලක් බැම්මම ඇතිවෙන තරංග වගේ දෙයක් නේද?
එක පුද්ගලයෙක් මේ මහා කරුණාව සහ ඊගොව අත්හැරීමේ තත්ත්වයටපත් වුනම ඒක එතනින් නවතින්නේ නැහැ. ඒ එක පුද්ගලයාගේ ශක්ති ක්ෂේත්‍රය වටේ ඉන්න අයට බලපානවා. ඔව්. අවදි වූ එක පුද්ගලයෙක් බොහෝ දෙනෙක්ව අවදි කරනවා. ඒ බොහෝ දෙනා මුළු ජාතියක්ම වෙනස් කරනවා. අවසානයේ ජාතියක් මුළු ලෝකයක්ම වෙනස් කරනවා. ඒ කියන්නේ ජාතියක ඉරණම වෙනස් වෙන්නේ අන්න එහෙමයි. ආයුධ බලයෙන්වත් දේශපාලන බලයෙන්වත් නෙවෙයි විඥානයේ සිදුවන මේ නිහඬ පරිවර්තනය හරහායි. ඇත්තටම රචකයා අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ පුද්ගලයා සහ සමාජය අතර කිසිම වෙන්වීමක් නැහැ කියන එකයි. තමන්ව පරිවර්තනය කරගන්නවා කියන්නෙම ලෝකය පරිවර්තනය කිරීමේ පළමු පියවර තැබීමක්. අපි මේ සමස්ත සාකච්ඡාව සාරාංශ කරොත් මේ විග්‍රහය අපිට කියන ප්‍රධානම කාරණය තමයි ශ්‍රී ලංකාවට වුණත් මේ ලෝකයේ වෙන ඕනෑම රටකට වුණත් පිටතින් එන ගැලවුම්කරුවෙක් අවශ්‍ය නැහැ කියන එක. දියසේන කුමාර කියන්නේ අනාගතයේ අහසින් බහින චරිතයක් නෙවෙයි. ඒක අද මේ මොහොතේ අපේ ඇතුළෙම අවදි වෙන්න ඕනේ තත්වයක්. අනිවාර්යයෙන්ම අපි අපේ අභ්‍යන්තරයේ තියෙන අන්ධකාරය බය සහ සීමාවන් බිඳගෙන ඉස්සරහට එන්න ඕනි කියන එකයි මේකෙන් කියවෙන්නේ. ඒක සමස්ත මනුෂ්‍ය වර්ගයාටම කරන දෙවන්ත ආරාධනයක් නේද? ඔව් අපේ ඊගෝව අතහැරින්න අපි සූදානම්ද? ඒ විශ්වීය මහා කරුණාවට ඉඩ දෙන්න අපි සූදානම්ද කියන එකයි අපිට ඉතිරි වෙන ළඟ පියවර වෙන්නේ. අන්න ඒ ප්‍රශ්නයත් එක්කම අද සාකච්ඡා කර දේවලින් එහාට ගිය තවත් එක ගැඹුරු සිතුවිල්ලක් ශ්‍රාවකීන්ට ඉතුරු කරලා මේ කතාබහ නිමා කරන්න මම කැමතියි. ඔව් මොකක්ද ඒ සිතුවිල්ල? අපි මුලින්ම කතා කළානේ ලෝකයේ තියෙන බලය ආණ්ඩු හමුදාවන් කියන්නේ මායාවක් කියලා. අද අපි සාකච්ඡා කළා එක් පුද්ගලයෙකුට තමන්ගේ ඊගෝව අත්හැරීමෙන් ජාතියක ඉරණම වෙනස් කළ හැකි අදෘශ්‍යමාන බලයක් ගොඩනගන්න පුළුවන් කියලා. එසේනම් මොහොතකට හිතලා බලන්න හදිසියවත් අපේ මුළු පරම්පරාවක්ම මේ බාහිරින් එන නායකයෝ ගැලුම් කරුවෝ පස්සේ අන්න ඒක සම්පූර්ණයෙන්ම නතර කරලා එකවරම තමන්ගේම අභ්‍යන්තර විඥානය අවදි කරන්න තීරණය කළොත් මොකද වෙන්නේ කියලා. ඒතර මේක හරිම ප්‍රබල අදහසක්. ඔව් මේ ලෝකයේ දැනට පවතින අර දැවැන්ත බලව්‍යූහයන්ට සහ දේශපාලන ක්‍රමවේදයන්ට කුමක් සිදු වෙයිද? එය මුළු මහත් මානව ඉතිහාසයේම සිදුවෙන විශාලතම සහ ප්‍රබලතම නිහඬ විප්ලවයේ බවට පත් නොමනු ඇද්ද? ඒ ගැන ගැඹුරින් හිතන්න ශ්‍රාවකීන්ට බාර කරමින් අපි අදට සමුගන්නවා. देवकीनन्दन गोविन्द वासुदेव जगत्पतिं देहि मे तनयं कृष्णः त्वामहं शरणं गता. देवकीनन्दन गोविन्द वासुदेव जगत्पतिं देहि मे तनयं कृष्णः त्वामहं शरणं गता.